සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා SL පස්සේ YouTube channel එකත් එක්ක අදත් එකතුලා ඉන්න හැම කෙනෙක්වම. අද වීඩියෝ විදියට ඉතින් ගෙනල්ලා තියෙන්නේ ලංකාවේ මේ වෙනකොට එක එක brands වලින් brand new bikes ගොඩක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ හැම brand new bike එකකම price එක මොන වගේද යන්නේ කියලා තමයි ඔයාලට මේ වීඩියෝ එකෙන් idea එකක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ මෙතන තියෙන කිසිම bike එකක් මං ගාව නැහැ. ඔයාට මේ බයික් එකක් buy කරනවා නම් ඒ ඩීලර් කෙනෙක් කරා තමයි buy කරන්න වෙන්නේ. ඔයාට සම්පූර්ණයෙන්ම අදහසක් ගන්න ඕනින්ද තමයි අද මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ. මොකද ගිනි ගණන් වලට සමහරලාට යූස් බයික් කරගත්තු කොල්ලෝ ඉන්න හින්දා. ඉතින් අන්නේ කොල්ලන්ටත් බයික් එකක් ගන්න ඉන්න කොල්ලන්ටත් brand new bike වල price එක මොන වගේද යන්නේ කියලා මේ වීඩියෝ එක බැලුවට පස්සේ idea එකක් ගන්න පුළුවන්. ඉතින් සම්පූර්ණයෙන්ම brand new bikes 19ක් මේ වෙද්දි එක එක brand වලින් ලංකාවේ ගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි ඔයාට ගෙනල්ලා තියෙන්නේ. ඉතින් වීඩියෝ එක හොඳ නම් like කරන්න, තව කාට හරි බලන්න වටිනවා නම් share කරන්න. වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් SL පස්සේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරන්න. subscribe කරාම notification bell එක on කරාට පස්සේ මම වීඩියෝ එකක් දාපු ගමන් ඒකේ notification එකක් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් මේ හැම brand new bike එකක්ම ඔයාට එකපාර full cash දීලා වෙනුවට lease එකක් දාලා හරි ගන්න පුළුවන්. එහෙනම් අපි බලමු මොකද්ද මම මේ ගෙනල්ලා තියෙන bike 19 කියලා. channel එක subscribers ලා ලක්ෂයට ඔන්න මෙන්න ඉන්නේ. ඉතින් subscribers ලා 80000කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. ඉතින් subscribers ලා ලක්ෂයට sub එක දෙන්න කියන ගමන් අපි යමු වීඩියෝ එකට. අංක 1 Hero Deluxe. මේ බයික් එකේ full price එක රුපියල් 5,77,900ක් වගේ තමයි වෙන්නේ. අංක 2 Bajaj CT 100 ES බයික් එක. මේ බයික් එකේ full price එක 6,37,950ක් වගේ තමයි වෙන්නේ. මේකත් හොඳට තෙල් කරන බයික් එකක්. අංක 3 Hero Zoom ස්කූටර් එක. මේ බයික් එකේ full price එක රුපියල් 6,99,900ක් වගේ වෙනවා. අංක 4 Yamaha Ray ZR බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 6,89,900ක් වගේ වෙනවා. අංක 5 Yamaha Ray ZR අලුත් බයික් එක. මේ බයික් එකේ පොඩ්ඩක් features වැඩි වගේම design එක පොඩ්ඩක් අලුත්. මේ බයික් එකේ full price එක රුපියල් 8,54,900ක් වගේ වෙනවා. අංක 6 TVS Ntorq 125cc බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 7,69,000ක් වගේ වෙනවා. අංක 7 Bajaj Discover 125 DRL බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 7,31,950ක් වගේ වෙනවා. අංක 8 Pulsar N125 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 8,44,950ක් වගේ වෙනවා. අංක 9 TVS Raider බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 7,69,900ක් වගේ වෙනවා. අංක 10 Hero Extreme 125 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 7,76,900ක් වගේ වෙනවා. අංක 11 Yamaha FZS version 2 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 10,69,900ක් වගේ වෙනවා. අංක 12 Yamaha FZS version 4 බයික් එක. මේ බයික් එකේ full price එක 11,98,900ක් වගේ වෙනවා. අංක 13 Yamaha MT-15 version 2 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 14,79,900ක් වගේ වෙනවා. අංක 14 Yamaha R15 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 16,54,900ක් වගේ වෙනවා. අංක 15 Hero Hunk 160R බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 9,09,900ක් වගේ වෙනවා. අංක 16 Pulsar N160 බයික් එක. මේ බයික් එකේ full price එක රුපියල් 9,34,950ක් වගේ වෙනවා. අංක 17 Pulsar N160 ප්‍රීමියම් බයික් එක.
මේ බයිකගේ ෆුල් ප්‍රයිස් එක රුපියල් 9,95,950ක් වගේ වෙනවා. අංක 18 පල්සර් NS200 බයික් එක. මේ බයිකේ ෆුල් ප්‍රයිස් එක 11,39,950ක් වෙනවා. අංක 19 නැත්තම් ලාස්ට් බයික් එක බජාජ් පල්සර් NS400 Z බයික් එක. මේ බයිකේ ෆුල් ප්‍රයිස් එක රුපියල් 22,39,950ක් වගේ වෙනවා. ඉතින් මොකද හිතන්නේ බ්‍රෑන්ඩ් නිව් බයික්ස් වලට මේ ගිහිල්ලා තියෙන මිල ගණන් ගැන ඔයාගේ තියෙන අදහස? අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ගණන් වැඩිද අඩුයිද නැත්නම් යූස් බයික් එකක් ගන්නවට වඩා බ්‍රෑන්ඩ් නිව් බයික් එකක් මේ වගේ මිලකට හරි ගන්න එක වටිනවද කියලා අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම වීඩියෝ හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න, තව කාට හරි බලන්න වටිනවා නම් ෂෙයා කරන්න. තව මොන වගේ වීඩියෝස්ද කරන්න ඕන කියලාත් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම ඔයා තාමත් SL පස්සේ YouTube channel එක subscribe කරන්නේ නැත්නම් දැම්ම පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා අපිව subscribe කරලා මේ වගේ වීඩියෝ දිගටම බලන්න. එහෙනම් අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. අපේ Instagram page එක, ඒ වගේම Facebook page එක, TikTok page එක වගේ pages follow කරන්න. අපි අලුත් දවසක හම්බ වෙමු. සුබ අනාගතයක් මේ SL පසියා.